ඔන්න අද මම ආවා තවත් ලස්සන ගමනාන්තයකට. තැනක් කිව්වට මේක රටක්. අපේ රටේ නම් අපිට එච්චර ජනප්‍රිය රටක් නෙමෙයි මේක. ඒ තමයි ඇල්බේනියාව. මම ඉන්නේ ඇල්බේනියාවේ අගනගර වෙච්ච ටිරානා වල තියෙන ජාත්‍යන්තර ගුවන්තොටුපළේ. ඉතින් මම ලස්සන සංචාරයක් යන්න හදන්නේ. ඉන්න මාත් එක්ක මල්ලැස්සි වලට මේ සේරම පෙන්වන්න. යුරෝපයේ ඇතුලේ තියෙන හැබැයි යුරෝපානු සංගමයේ සමාජිකත්වයෙන් නැති රටක් තමයි ඇල්බේනියාව කියලා කියන්නේ. ඒ වගේම තමයි යුරෝපයේ ඇතුලේ ස්වදේශික මුස්ලිම් ජනගහනය වැඩිම ප්‍රමාණයක් ජීවත් වෙන රට වෙන්නේ ඇල්බේනියාව. ඇල්බේනියා සමස්ත ජනගහනයෙන් 50%කට වඩා වැඩි ප්‍රමාණයක් ජීවත් වන්නේ මුස්ලිම් ජනතාව. ඒ වගේම තමයි ඇල්බේනියාව කියන්නේ ස්වභාවික සම්පත් වලින් ඉතාම පොහොසත් රටක්. ඔන්න ජීවිතේ පළවෙනි පාරට වමෙන් වාහනයක් කෙලවනවා. හොඳ එක්ස්පීරියන්ස් එකක්. මොකද ඇල්බේනියාවේ වාහන එලවන්න ඕනේ වමෙන්. එතකොට අපි පාරේ යන්නේ දකුණේ. වාහනේ අරන් යන්නේ දකුණේ. හොඳ එක්ස්පීරියන්ස් එකක්. ඉස්සෙල්ලාම ටිරානා එයාපෝට් එකට ආපුවම අපි මුලින්ම කරේ කාර් එකක් රෙන්ට් කරපු එක. මොකද ඒක ගමනට පහසුයි කියලා අපිට බලාගත්තු විස්තරයෙන් ඉතින් පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් උත් තියෙනවා. ඒ වුණාට අපි යන රූට් එකත් එක්ක ඒ රූට් එකේ ලස්සන බලාගෙන අපිට යන්න පුළුවන් කාලෙ ඉතුරු කරගෙන කාර් එකක් රෙන්ට් කරපුවා. මේ ගමනේ තෝරගත්තේ උතුරු ඇල්බේනියාවෙන් ඉඳලා දකුණු ඇල්බේනියාවට යන්න. මොකද මේ ගමන ප්ලෑන් කරද්දී අපිට ඕන වුණා ඇල්බේනියාවේ තියෙන ඓතිහාසික සංස්කෘතිය දැක බලා ගන්න. ඒ වගේම ඇල්බේනියාවේ තියෙන විශේෂයෙන් මේ ඇල්බේනියා ප්‍රසිද්ධයි කඳුකර සහ මුහුදුබඩ මාර්ගයට ඒක අපිට මවුන්ටන් සයිඩ් එක බලන්නත් ඕන වුණා, මුහුද බලන්නත් ඕන වුණා. ඉතින් මේ සේරම බලන්න නිසා අපි උතුරු ඇල්බේනියාවෙන් දකුණු ඇල්බේනියාවට ප්ලෑන් කරා. අපි දැන් මේ ගමන පටන් අරන් තියෙන්නේ. අද අපේ පළවෙනි දවසේ නවත්තන වෙන්නේ බෙරාට්. බෙරාට් කියලා කියන්නේ ඇල්බේනියාවේ තියෙන ඓතිහාසික නගරයක්. අපි බෙරාට් වලට ගිහිල්ලා ඊටු ටික කතා කරමු. ඇල්බේනියාව කියලා කියන්නේ යුරෝපයේ අනෙක් රටවලට සාපේක්ෂව ටිකක් උෂ්ණ අධික රටක්. අපි යනකොටත් තදින්ම හිරු රශ්මිය වැටුණා. ඒ වගේම මට මෙහෙට ආවට පස්සේ මොකක්ද අමුතු හුරුවක් දැනුණා. ඒ මොකක්ද දන්නවද? ශ්‍රී ලංකාවට සමාන දේශගුණයක් පරිසරයක් තියෙනවා කියලා. පාර දෙපැත්තේ යනකොට පාර දෙපැත්තේ තියෙන දේවල් දකින්නකොට මට දැනුනේ මේ ශ්‍රී ලංකාව වගේමයි කියලා.